අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. මම අදත් ඔයාලට ඉතාලි වචන 25ක් අරන් ආවා. අපි බලමු ඒ මොනවද කියලා ඉක්මනින්ම. sottile. හොඳට බලන්න. sottile. sottile. sottile කියලා කියන්නේ තුනී සියුම් කියන අදහස තියෙන්නේ. තින් ඉංග්‍රීසි භාෂාවෙන්. ඊළඟ වචනේ sopra. sopra. sopra කියලා කියන්නේ උඩ. above කියන අදහස ඉංග්‍රීසි භාෂාවෙන්. මම ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ගොඩක් වෙලාවට මගේ channel එකේ ඉන්නවා වෙනත් රටවල් වල අය. ඒක නිසා sopra උඩ above. මේකත් ඇදිලා යන්නේ sorda. sordo. sordo. sordo බිහිරි. කන් ඇහෙන්නේ නැති අයට කියන්නේ deaf කියලා ඉංග්‍රීසි භාෂාවෙන්. sordo බිහිරි කියන අදහස. sajjare. sajjare. saj gia ශබ්ද වෙන්නේ ja re. sajjare මොන හරි දෙයක් පරීක්ෂා කරනවා, ටෙස්ට් කරනවා, රස පරීක්ෂා කරනවා වගේ අදහසක් තමයි ඒකේ තියෙන්නේ. sabato. sabato. sabato කියලා කියන්නේ සෙනසුරාදාට, සැටර්ඩේ වලට. ruggine. 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 ruggine මලකඩ, rust. rumore. rumore. rumore කියලා කියන්නේ ශබ්දය, noise එකට. salire. 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 salire කියන්නේ ඉහළ නගිනවා, climbing. sale. sale කියලා කියන්නේ ලුණු වලට, salt වලට. ඊළඟ වචනේ seccare. seccare. seccare කියන්නේ වේලනවා, dry කරනවා වගේ අදහසක්. seconda. seconda. seconda කියලා කියන්නේ දෙවෙනි, second කියන අදහස. segreto. se gray. gray to segreto රහස, secret එක. salario. salario කියලා කියන්නේ වැටුප. salary එකට තමයි ඉතාලි භාෂාවෙන් salario කියලා කියන්නේ. අංක 6ට ඉතාලි භාෂාවෙන් කියන්නේ sei. se say අය අකුර e. sei. 6. 6 number 6. සිම්බෝලෝ. සිම්බෝලෝ. සිම්බෝලෝ කියලා කියන්නේ ලාංඡනය. ඉංග්‍රීසි භාෂාවෙන් සිම්බල් කියන අදහස. සිනිස්ත්‍රා. සිනිස්ත්‍රා. සිනිස්ත්‍රා කියලා කියන්නේ වමට, වම් පැත්ත, left. සිමිලේ. සිමිලේ සමාන, සිමිල කියන අදහස. destra. destra දකුණ, right කියන අදහස. separare. separare. separare කියන්නේ වෙන් කරනවා, separate කරනවා කියන අදහස. silenzio. silenzio නිශ්ශබ්දතාවය, silence කියන අදහස. silenzio. silenzio මේ ඉස අකුර ශබ්ද වෙන්නේ ඉස අකුර sio කියලා. silenzio නිශ්ශබ්දතාවය. ruota. ruota. ruota කියලා කියන්නේ රෝදය, wheel එකට. ruscello. ruscello මේ රු s c e ෂයන්න තමයි ශබ්ද වෙන්නේ. ruscello මේක දිය පහරක් වගේ එකක්. උල්පතකින් එන දිය පහර කියන අදහසට තමයි ruscello කියලා කියන්නේ. sonno. sonno කියලා කියන්නේ නිදිමත, sleepy.
සොත්තු. සොත්තු කියලා කියන්නේ යට. අණ්ඩ කියන අදහස ඉංග්‍රීසි භාෂාවෙන් සොත්තු කියන්නේ යට. පෝකෝ. පෝකෝ කියලා කියන්නේ පොඩ්ඩක්. ලිටල් කියන අදහස. පෝකෝ පොඩ්ඩක්. ලිටල් කියන අදහස. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.